සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා කියලා කියන්නේ නිවන් මඟ ගමන් කරද්දී බාධක එනවා. ඔන්න අපි මොගලන් කවුද මේ අඟුලිමාල රහතන් වහන්සේම ගමුකෝ. අඟුලිමාල හාමුදුරුවෝ අඟුලිමාල මිනිමරුවා වෙලා ඉඳලා ශාසනයට ආවහම පිණ්ඩපාත යද්දී බොහෝම හිරිහැර වද හිංසාවලට ලක් වුණා. ඉවතට විසික් කරන ගල් කැටයක් පොළු කැබැල්ලක් පවා කරකැවිලා ඇවිල්ලා වැදෙනවා කියනවා හිසේ. අර කර්ම බලය. ඒ වගේම තමන්ගේ මව මැරුවාය කියලා පියා මැරුවාය කියා වෛර බැඳගෙන හිටපු පිරිසක් වුණා. අන්න ඒ වගේ නිවන් මඟ ගමන් කරද්දී බාධා ඇති වෙන තැන් තියෙනවා. දැන් හරක් මරමින් හිටපු කෙනෙක් සිල් සමාදන් වෙන්න පන්සලට ආවොත් කොහමද? ඕම් පන්සලත් එක්ක වනසන්න ඇවිල්ලා කියලා පටන් ගන්න. ඒ වගේ බාධා ඇති වෙනවා. එතකොට එයා කල්පනා කරයි හරක් මරා වුණාම නම් මට කවුරුත් බැන්නේ නෑ. මං හොඳ වෙන්න ආවා විතරයි මට බැන්න. ඒ නිසා මං ආයේ යනවා හරක් මරම ඉන්නවා. අන්න එහෙම වැටෙන්නේ නැති බාධාවක් ආපුවාම නිවන් මගටම යන පොලාපනින ශ්‍රද්ධාවට කියනවා සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා. ඔකප්පන ලක්ෂණ සද්ධා කියලා කියන්නේ සෙලවෙන්නේ නැති ශ්‍රද්ධාවක්. අර සූරම්බට්ට මානවය ගැන අහලා තියෙනවනේ නේ. සූරම්බට්ට කියන තරුණයාට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළාම එතුමා සෝතාපන්න වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විහාරයට වැඩම කළා. ආයේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩියා. වැඩම කළා කිව්වා සූරම්බට්ට මට පොඩ්ඩක් වැරදුනා. කලින් මං කිව්වනේ සියලුම රූපස්කන්ධ අනිත්‍යයි කියලා. අනිත්‍ය නොවන රූපත් තියෙනවා. මං කිව්වනේ සියලුම භවයන් දුක්ඛයි කියලා. දුක් නොවන භවයනොත් තියෙනවා. දුක් නොවන සංස්කාරات තියෙනවා කිව්වා. සූරම්බට්ට කල්පනා කළා බුදුහාමුදුරුවෝ වගේමයි. බුදුහාමුදුරන්ගේ කටහඬමයි. බුදුහාමුදුරන්ගේ ඉරියව්මයි. හැබැයි බුදුවරුන්ට ගති දෙකක් නෑ, වචන දෙකක් නෑ. සබ්බං වචීකම්මං ඥාන පුබ්බංගමං ඥානානුපරිවර්තිතං. සියලුම වචන ඥානය සර්වඥතා ඥානය පෙරටු කොට ඒ අනුවම ප්‍රවර්තනය වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ වෙන්න විදිහක් නෑ. අපිට නම් බුදුරජාණන් වහන්සේගේ පෙනුමෙන් එන්න ඕනෙත් නෑ. ටිකක් ලස්සන පෙනුමකින් දෙවි කෙනෙක් ඇවිල්ලා කිව්වත් ඔක්කොම අනිත් පැත්ත හරවනවා නේ. මිත්‍යා දෘෂ්ටික දෙවි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම කම්පා වෙන්නේ නැති, සෙලවෙන්නේ නැති කුමන හේතුවක් නිසාවත් ඒ ශ්‍රද්ධාව නැති වෙන්නේ නැත්නම් අපි ඒකට කියනවා ඕකප්පන ලක්ෂණ සද්ධා. ඉන්ද්‍ර කීලයක් වගේ නොසැලෙන ශ්‍රද්ධාව. ඉතින් සූරම්බට්ට අසුරු සනක් ගැහුවා. කවුද තමන් කියලා ඇහුවා. එතකොට මාරයා කිව්වා මම ඔබේ ශ්‍රද්ධාව නැති කරන්න ආවේ මම මාරයා. ඔබ වැනි මාරයන් 100කට 1000කට ලක්ෂයකටවත් මගේ ශ්‍රද්ධාව හොලවන්න බැහැ කියලා අසුරු සනක් ගැහුවාම මාරයට ඉන්න හිටින්න බැරි වුණා කියනවා. අතුරුදහන් වෙලා ගියා. ඒ නිසා මේ ශ්‍රද්ධාව නිවන් මාගේ පළවෙනිම බලය. නිවන් දකින්න ඕන කෙනෙක්ට, කෙලෙස් නසන්න ඕන කෙනෙක්ට මුලින්ම තියෙන්න ඕන බලය තමයි ශ්‍රද්ධාව. ඒක ටික අර නොසැලෙන තැනට දියුණු කරන්න අවශ්‍ය වෙන්නේ මොකක්ද? නැවත ධර්මය ඇසීම. ඒක ශ්‍රී සද්ධර්මයේ වෙන්න ඕනේ. ඒ නුවණින් විමසීම යෝනිසෝ මනසි කාර්යය. ඒ වගේ මේ ධර්මයට අනුව හැසිරෙන්න ඕනේ. ධම්මාන ධම්ම පටිපදාව. ඒ සඳහා